සුබ දවසක් වේවා ඔයාලා හැම දෙනාටම. ඉතින් අද මගේ මාතෘකාව තමයි law of attraction එවත් විශ්වාකර්ෂණ නීතිය ගැන පොඩි කරුණු කිහිපයක් ඔයාලට ගෙනහැර දක්වන එක. ඇත්තටම මමත් මෙම විෂය හදාරන්න ටික කාලයක් වෙනවා. අවුරුදු කිහිපයක්. මට මතක හැටියට මම law of attraction හදාරන්න ගත්තේ 2022 වර්ෂයේ ඉඳලා. ජීවිතේ ගොඩක් කටුක අත්දැකීම් ලැබෙනකොට අපි හොයනවා ඒකින් මිදෙන මාර්ගයක්. ඉතින් දවසක් මං ඔෆිස් එකට බස් එකේ යද්දී තමයි මම YouTube එකේ positive thinking කියලා ටයිප් කරාම මට මුලින්ම ආපු වීඩියෝ එක තමයි 369 නිකොලා ටෙස්ලාගේ මෙතඩ් එක. law of attraction හදාන්න කට්ටිය මේක දන්නවා. මම ඔයාලට ඉදිරියේදී මම ඒ ගැන ලොකු වීඩියෝ එකක් කරන්නම්. එතකම් බලමු අපි මේ මෙතඩ්ස් මොනවාද කියලා. ඉතින් ඇත්තටම law of attraction කියලා කියන්නේ මැජික් එකක් වගේ දෙයක්. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන දේවල් අපිට ඕන අපි ආස කරන දේවල් අප කරා ආකර්ෂණය කරගන්න, ඇට්‍රැක්ට් කරගන්න අපගේ සිතුවිලි වලින් පුළුවන්. ඒ දේවල් ළඟා කරගන්න විවිධ මෙතඩ්ස් ක්‍රමවේදයන් අපිට අනුගමනය කරන්න පුළුවන්. අපි එකින් එක බලමු ඒවා මොනවාද කියලා. සමහර විට ඔයාලා අහලත් ඇති 55 methods 555 කියලාත් කියනවා ඒකට. ඊට පස්සේ 369 letter to universe water technique gratitude jar ඒ වගේ විවිධ ආකාර තියෙනවා. මේ හැම දෙයකින්ම අපි සිතුවිලි තරංගයක් තමයි මේ විශ්වයට මුදාහරින්නේ. සාමාන්‍යයෙන් විශ්වාකර්ෂණ නීතිය භාවිත කරනකොට අපි අපිට තියෙන දේවල් වලට වගේම නැති දේවල් වලටත් ස්තුතිවන්ත වෙනවා. මෙතනදී අපි කරන්නේ අපේ මොළය රවටා ගැනීමක්. ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. අපේ යටිසිත දන්නේ නැහැ ඇත්තටම අපිට ඒ දේ තියෙනවද නැද්ද කියලා. අපි නැති දෙයකට ස්තුතිවන්ත වෙමින් උදාහරණයක් වශයෙන් මට කාර් එකක් තිබීම ගැන විශ්වයට ස්තුතියි. මට ගෙයක් මට ලස්සන ගෙයක් තියෙන ගැන විශ්වයට ස්තුතියි. ඒ වගේ අපි කියනකොට යටිසිත දන්නේ නැහැ අපිට ඇත්තටම නැද්ද කියලා. අපි පණවිඩය දිගින් දිගටම අපේ සිතට දෙනකොට අපේ යටිසිත මොලේ උත්සාහ කරනවා ඒ දේ අපිට ඇත්තටම ලබා දෙන්න. ඒ විදිහට දිනපතාම අපිට නැති දේවල් තියෙනවා වගේ හිතලා සතුට වෙලා කිව්වහම ලියුවහම අපිට මේ දේවල් ඉබේම ලැබෙනවා. මට හොඳ ස්වාමි පුරුෂයෙක් ඉන්නවා. විශ්වයට ස්තුතියි. මට වාහනයක් තියෙනවා. විශ්වයට ස්තුතියි. මේ විදිහට එකම වාක්‍ය ඔයාලට විවිධ මෙතඩ්ස් වලින් කරන්න පුළුවන්. සමහර විට ඔයාලා අහලා ඇති 369 නිකොලා ටෙස්ලාගේ ක්‍රමය. මේක ඉතා බලවත් ක්‍රමයක්. මෙම ක්‍රමය මගින් මට මගේ ජීවිතේ නැති දේවල් ගොඩාක් ආකර්ෂණය කරගන්න පුළුවන් වුණා. මේක කරන්නේ මෙහෙමයි. 369 කියන්නේ උදේට 3 වාරයකුත්, දහවලට 6 වාරයකුත් සහ රාත්‍රියට 9 වාරයක්. අපි පොතක මේක ලියන්න ඕන. එකම වාක්‍ය තමයි හැබැයි හැම විටම ලියන්න ඕන. ඔයාලට ලියන්න අමාරු නම් ඒක කටින් කියන්න පුළුවන්. නැත්තම් හිතින් හිතන්නත් පුළුවන්. මේ ආකාරයට දීර්ඝ කාලීනව මේ සිදු කිරීමෙන් තප්පර කිහිපයක් ඇතුළත හෝ දින කිහිපයක් ඇතුළත සති කිහිපයක් මාස කිහිපයක් ඇතුළත ඔබට අවශ්‍ය දේ ඔබට මෙම ක්‍රමයන් මගින් ආකර්ෂණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම law of attraction භාවිතා කරද්දී කිසිදු සැකයක් තියාගන්න බෑ. මම කොහොමද මේක කරන්නේ? මට සල්ලි නෑනේ මේක ගන්න. ඒ විදිහේ දේවල් හිතන්න හොඳ නෑ. මට අනිවාර්යෙන්ම මේ දේ ලැබෙනවා කියලා තමයි හිතන්න ඕන.
උදාහරණයක් විදියට පාර්ට්නර් කෙනෙක් හරි භෞතික දෙයක් හරි ගෙයක් වාහනයක් වැනි දෙයක් ඒ වගේ ඕනම දෙයක් ආකර්ෂණය කරගන්න පුළුවන් කිසිදු සැකයකින් තොරව අධික විශ්වාසයෙන් මේ කිරීමෙන්. ඒ වගේම තමන්ට යම් කිසි මුදලක් ලබා ගැනීමට අවශ්‍ය නම් එසේත් නොමැති නම් කවුරුන් හෝ අපෙන් ලබාගත් මුදලක් ලබා ගැනීමට අවශ්‍ය නම් මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. එවිට ඔබ සිටිය යුත්තේ එම පුද්ගලයාගේ නම කියා මාහට එම මුදල ලබා දුන් විශ්වයට ස්තුතියි යනුවෙන් පමණයි. ඒ දිනපතා බොහෝ වේලාවක් ජප කිරීමෙන් හෝ ලිවීමෙන් හෝ සිතීමෙන් අනිවාර්යෙන්ම ඉටුවනවා ඇත. මා විසින් සඳහන් කළ සියලුම ක්‍රමයන් මා විසින් අත්දා බලා ඇති අතර මට ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබී තියෙනවා. ඒ නිසා ඔබලාත් මේ ක්‍රමයන් try කරලා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. water technique. ඔබලා මේ පිළිබඳ අසා ඇතැයි මා සිතනවා. පිරිසිදු වතුර වීදුරුවක් ගෙන එයට මෙසේ කිව හැකි මා නිරෝගී කළ විශ්වයට ස්තුතියි. මා නිරෝගී කළ විශ්වයට ස්තුතියි. මා නිරෝගී කළ විශ්වයට ස්තුතියි යනුවෙන් 7 වාරයක් හෝ 21 වාරයක් හෝ 108 වාරයක් බොහෝ වාර ගානක් කීමෙන් කියා එම ජලය පානය කිරීමෙන් ඔබගේ රෝග පවා සුව වනු ඇත. එමෙන්ම ඔබට අවශ්‍ය ආත්මීය සහකරු හෝ ඔබට අවශ්‍ය මුදලක් ලබා ගැනීමටත් මෙම ක්‍රම අනුගමනය කළ හැකියි. ඉතින් මේ පිළිබඳ පුළුල් විස්තරයක් රැගෙන නැවත මා හමු වනතුරු ඔබෙන් සමුගන්නවා. සුබ දවසක් වේවා. සියලු දේ සාර්ථක වේවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි. Thanks universe. Thank you so much. Thank you so much universe. මාට මෙම අවස්ථාව ලබා දුන් විශ්වමෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි.